වෙනදවාගේම අදත් ලෝටස් එක්කා YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරුණා. ඉතින් අද මම කල්පනා කරා වීඩියෝ එකක් ගේන්න. අද තමයි පොඩ්ඩක් ෆ්‍රී දවසකට තිබුණේ. අද මම කරන්න හිතාගෙන ඉන්නේ අපි මගේ වීඩියෝස් බලලා නම් මම අර කලින් අර ඉටිකොල පොකුණක් හදලා තිබුණා. ඒකේ මාව ටික දැන් සාමාන්‍ය සෙන්ටිමීටර් 4 වගේ සයිස් එකට ඇවිල්ලා තියෙන්නේ. හරිනම් මීට කලින් ඕන එක අල්ලන්න වැඩත් එක්ක කරගන්න බැරි වුණා. බලමු අද ඒක අල්ලන්න තමයි හිතාගෙන ඉන්නේ. මම පෙන්නන්නම් ඒ පොන්ඩ් එක මොන වගේ තියෙන්නේ කියලා. මේ තියෙන ටැංක් එක මේක ඉතින් එක්ස්පෙරිමන්ට් එකක් විදිහට තමයි මේක කරේ. බලමු මේක අද තත්ත්වය බලලා මේක වැඩි සාර්ථක නම් වැඩි ලොකු එකක් මම ළඟදිම හදන්න බලාපොරොත්තු වෙනවා. බලමු මේක අල්ලලා කොහොමද මාළුන්ගේ තත්ත්වය සායවැල්ලෙක් කොහොමද කියලා බලමු. හරි මාළු ටික අල්ලන ගමන් ඉන්නේ. වීඩියෝ කරන්න ටිකක් අමාරුයි. මේ වීඩියෝ කරන්න කෙනෙක් නෑ. මම තමයි සියලුම කරගන්න වෙන්නේ. ටිකක් මම අල්ලගත්තා. මේ තව දැල් පාරකට ආපු ටික මේක ඉන්නත් ඒක මාළු. හරි සම්පූර්ණ පවුණ මිස් කරගත්තා. මාළු ටිකත් අල්ලගත්තා. මේ ඉන්නේ අල්ලගත්ත මාළු ටික. දැන් පොඩ රෑ වෙලා තියෙන්නේ. ඒකින්ද කළුවරයි. හරි එහෙනම් අපි කතා කරමු ඇත්තටම මේ පොකුණේ ඇත්තම තත්ත්වය මොකක්ද කියලා. ඇත්තටම ඒකට මම දෑවේ මාළු සාමාන්‍යයෙන් 460යි දෑවේ. ඔව් 460යි දෑවේ. ඒ 460න් මම අල්ලගන්න පුළුවන් වුණා 447ක්. එතකොට 13ක් වගේ තමයි මැරිලා තියෙන්නේ. ඒ මැරිච්ච එකනොත් 7 දෙනෙක් හෝ 8 දෙනෙක් මම මතක විදියට ටැංකින් ගොඩට පැනලා තමයි මැරෙලා දුන්නේ. මොකද මගේ අර ටැංකිය ගොඩාක් ජඹුර නැහැ. සාමාන්‍ය අඩියක් වගේ තමයි ජඹුර තිබුණේ. මම ඒකෙත් වතුර වැඩිපුර පුරවලා තිබුණා. ඒකින්ද අර වැඩි ගැඹුරු නැති හින්දා 8 දෙනෙක් වගේ පැනලා තිබුණා. ගොඩට පැනලා මැරෙලා තිබුණා. අනිත් එතකොට තව කීප දෙනෙක් මැරෙලා තිබුණේ ඒ අතරතුර කාලේ. සර්වයිවල් අවුලක් නැහැ. ටැංකිය හොඳයි. ඒක වැඩිපුරම අවුල යන්නේ රත් වෙන එක තමයි. ඒකට සීඩ් net එක ගවොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මම සති දෙකකට සැරයක් කෝඩ් එක්ස්චේන්ජ් එකක් දුන්නා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 8ක් විතර වගේ වතුර අඩු කරලා ආයි හොඳ වතුරක් ගැව්වා. ඒකේ තව ප්‍රශ්නයකට උනේ මොකද මම ඊගේ යට අඩියට මඩ් පොන් වල නම් යට අඩිය මඩ හොඳට තියෙනවා. එතකොට කෑමයි වගේ හැදෙන ඔටෝම. එතකොට දැන් මේකේ මම කෑම ටිකක් අඩුවෙන් දෑවේ. සාමාන්‍යයෙන් මම කිව්වා එක්ස්පෙරිමන්ට් එකක් විතර කරන්න කියලා. මම ටිකක් සාමාන්‍යයෙන් අනිත් ටැංක් වලට වැඩිය පොඩ්ඩක් කෑම ටිකක් අඩුවෙන් දෑවේ. ඒකින්ද සමහර කීප දෙනෙක් සතුන්ගේ ග්‍රෝත් ඒරියා අඩු වෙලා තිබුණා. දැන් ඒක දැන් මම අල්ලගත්ත මේ ටැංකියෙන් අර කෑම ටිකක් අඩුවෙන් වටර කියලා මට තේරුණා. ඊළඟ ටැංකිය මම එහෙම කරන්නේ නැහැ. ඒකේ ඒ වැරද්ද මම හදා ගන්නවා. මාත් ඉතින් මේ ටැංකිය හදනකොට මුලදී හිතුවේ මේ සාර්ථක වෙනක නැහැ කියලා තමයි හිතුවේ. මොකද කීප දෙනෙක් කමෙන්ට් දාලා තිබුණා මාත් හදුවා හරි ගියේ නෑ මාසෙන් මරුණා එහෙම කියලා දාලා තිබුණා. මම ඒත්
try කරලා බලන්න ඕනේ තමයි ඒක මේව කරේ. අවුලක් නැහැ. වැඩේ හිතුර වැඩි සාර්ථකයි. දැනටමත් මං තව ඊට වැඩි ලොකුයක් හදන ගමන් ඉන්නේ. සාමාන්‍ය අඩි 20යි 17 වගේ ටැංක් එකක් හදන ගමන් ඉන්නේ. ඒක වීඩියෝ එකත් මේකෙන් පස්සේ මං අරගෙන ඉන්නම්. හරි එහෙනම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා. කමෙන්ට් එකක් දාන්න. මං අනිවාර්යෙන් ඕනම ප්‍රශ්නකට මං උත්තරයක් දෙනවා. නොතේරෙන්නේ නැහැ. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එක පුළුවන් තරම් ඉක්මනට අරන් එනවා. මොකද දැනට මම ටැංක් එක මං හදලා ඉවරයි. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕගොල්ලෝ ආස නම් subscribe කරන්න. like එකක් අනිවාර්යයෙන්ම දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන. අදට මම සමු ගන්නවා. හැමෝටම ජය වේවා.